චිතරෝහණ මහත්තයතුමා මම හිතන්නේ සෑහෙන කලකට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ පරදිනවා කියන එක කිව්වා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන මේ ඉන්දික තොටවත්ත කියලා කෙනෙක් කියලා තියෙනවා කේතු මහ දසාව නිසා ගෝඨාභය පරදිනවා කියලා. ඉතින් මේ මිනිස්සු ජ්‍යොතිෂය දන්නේ කියන එකට හොඳම සාධකෙත් ওই කතාවනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කේන්දරයේ කේතු ඉන්නේ 11. කේතු 11 ඉන්න අයගේ ජීවිත ගැන කතා කරන්න දෙයක් නැහැ. මගේ ජීවිතේ මම මල්ටි මිලියනර්ස්ලාගේ කේන්දර බලලා තියෙන මේ කේතු 11. මේ නුගේගොඩ නගරයේ ඉන්න හොඳම මේ කෝටිපතියත් මේ කේතු 11 කෙනෙක්. මිතුන ලග්නේ. ඒ ව්‍යාපාරික මහත්මයා. ඉතින් කේතු 11 තරම් සම්පත් දෙන රාශියක් මම දැකලා නැහැ. මම දරුවෙක් ගන්න කියනවනම් සත්කමකින් මං කේතු 11ට තියලා තමයි ඒන පුද්ගලයාට ගන්න නැගත් හදලා දෙන්නේ. වෙලාවල් හදලා දෙන්නේ. කේතු 11 සියලු ආශ්චර්ය දෙනවා. ගෝඨාභය ඒක නිසා ඉදිරි කාලේ වටිනා මෙහෙවරක් මේ රටේ ජනතාවට කරાવી කියලා බලාපොරොත්තු වෙන එතුමාගේ හැකියාවන් එතුමා පෙන්නලා තියෙන ජයග්‍රහණයේදී ඉදිරි අනාගතයේදී මේ රටේ ජනතාවට ගෝඨාභය රාජපක්ෂ නිසා අපිට කියුබාව රුසියාව වගේ කොන්දපණ නැතුව කෙලින් ඉන්න පුළුවන් රටක් හදලා ඒට නායකත්වය දෙන්න පුළුවන් කොන්දක් තියෙන නායකයෙක් ඇටියට මම අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හඳුන්වනවා. එයා පරාජය කරන්න කිසිම జగතෙක් නැහැ කියන එකත් මම කියන 2020 ජනාධිපතිවරණෝ මේ අගමැති වශයෙන් තරඟ කරනවා නම් මේ රටේ. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කිසිම දෙයක් දන්නේ නැතුව සමහර පුද්ගලයෝ එක දේවල් ප්‍රකාශ කරනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවුරුදු 4මාරක් යනකම් ආණ්ඩුවක් පිසුරා හරින්න බෑ ජනාධිපතිට. බජට් එකකින් පරාජය වුණොත් පමණයි වෙන මැතිවරණයකට යන්න පුළුවන්. ඒ කිසිම දෙයක් නොදෙන සමහර පුද්ගලයෝ එක දේවල් ප්‍රකාශ කරාට ඒවා නිෂ්ඵලයි. ඉතින් මගේ මනාවකයේ මුල් කරගෙන යම්කිසි තත්යකට පත් වෙලාද මට අභියෝග කරන තත්ත්වයට මේ ඇවිල්ලා තියෙනවා මේ සමහර පුද්ගලයෝ. ඉතින් මං අනුකම්පාට ගැත්තට සමාව දෙනවා. ඒකයි මට කියන්න තියෙන්නේ. ඉතින් අනාගතයේදී මගේ මේ අනාවැකිය ඔය කාටත් බලා ගන්න පුළුවන් අනාවැකිය හයක් ටක්කෙට කියපු කෙනා මම 2013 අප්‍රේල් 30 කියන්නේ මහින්ද පරදිනවා කියලා තුන්වෙනි ජනාධිපති මැතිවරණේ. ඉතින් මම ගන්න ප්‍රතිශතෙත් කිව්වනේ චන්ද්‍රසිරි බණ්ඩාර වගේ ප්‍රවීණයෙක් එක්ක පැය දෙකක සාකච්ඡා සංවාදයක් කරපු කෙනෙක් මම UTV එකේ. දැන් අද මට කතා කරන්නේ මේ කවුද? මිනිහා කියපු දේ දැනටම මම බින්දලා ඉවරයිනේ. 2020 ප්‍රසන්න රණතුංග අගමැති වෙන කෙනෙක් මිනිහා දැන් ගෝඨාභයගේ නමත් ආන්දල ගෝඨාභය ලෝ පරාජය වෙනවා කියලා තියෙනවා. මේ මිනිස්සයා කිව්ව කාලේ මහින්ද රාජපක්ෂට අර්ලියගහ මන්දිරයට යන්නවත් ලැබෙන්නේ නැහැ කියලා. ඒ ඔක්කොම ඉදිරියේදී බොරු වෙනවා ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වුණොත්. එතකොට මොකද්ද මේ මිනිහට වෙන්නේ? මම ප්‍රකාශයක් කරා චන්ද්‍රසිරි බණ්ඩාර එක්ක කරපු සංවාදයේදී මම නැවත සංවාදවලට එන්නේ මෛත්‍රී පෙරදුනක් කියලා. එහෙම හැකියාවක් තිබ්බ මේ මිනිස්සයා මොකද්ද කිව්වේ? අන්තිම සති දෙක ඇතුළත මහින්ද රාජපක්ෂට බැරි කමක් නැහැ කෝ ජයග්‍රහණය කරන්න. සමහර විට මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ තියෙන අඩු සම්භාවිතාවයත් වෙනස් කරගන්න පුළුවන් වේවි. බුද්ධියෙන් ඔළුවෙන් ඉතිරි සති දෙක වැඩ කරොත් හැඟීම් වලට ඉඩ නොදී ආවේගශීලී නොවි ජ්‍යොතිර්වේදීන් 4 වෙනි තට්ටුවල ගෙනන්නේ නැතුව ජෝසප් ස්ටාලින්ව කොපි කරන්නේ නැතුව මහත්මා ගාන්ධි මෝදිව අනුගමනය කරොත් සමාජයට මහින්ද මහත්තයාට මේ වැඩි සම්භාවිතාව අඩු සම්භාවිතාවය වැඩි පැත්තට ගන්නත් බැරි වෙන එකක් නැහැ. මෙයා දෙපැත්තටම එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරපු දෙයක් තමයි මෙයා සිද්ධ කරේ සිරසේදා. මගේ අනාවැකිය කොපි කරලා යාම කියලා තියෙනවනේ දැන් මම තමයි ඉස්සරලාම කිව්වේ පිළියරන් තියෙනවනේ. අද මට මම මෙවැනි දේවල් කියන්න හේතු වුණේ මම කැමති නෑ මෙවැනි පුද්ගලයෙකුට මෙහෙම කතා කරන්න. Taman ඇඟිල්ලේ ධර්මයට ඉදිමෙන්න ඕන මේ හිරුනාරිකාවේ ඔස්සේ ගිහිලා පීචම් වෙච්ච මිනිස්සේ මේ වෙනකොට ගිහිලා පරාජය වෙලා. ඇත්ත තේරුම් ගත යුතුයි ඔබ. ඔබ ඇත්ත තත්ත්වය තේරුම් නොගත්ත එක තමයි මේ ප්‍රශ්නේ. ඔබ ඇත්ත තත්ත්වය සහ ජ්‍යොතිෂ්‍යවේදීව කරන්න පුළුවන් වපසිරිය තේරුම් නොගත්ත එකේ ගැටලුව තමයි අද ඔබ මෙතෙන්ට එන්නේ හේතුවත් ඒ විතරක් නෙමෙයි මේ වගේ මේ අපි සාමාන්‍ය භාෂාවෙන් කියන පච වෙන්න හේතුවක්. එයා එක වෙලාවකට ජම්ප කරනවක අරන් ගිහිල්ලා පාවිච්චි කරනවා. JP එකට කඩේ යනවා. ඊළඟට රනිල් වික්‍රමසිංහ ගැන කතා කරනවා. මම අපක්ෂපාතීව මගේ දේවල් මම කියලා තියෙන්නේ මේ දක්වා. ඉතින් මේ රටේ ජනතාව දන්නවා මගේ හැකියාව ජ්‍යොතිෂ හැකියාව කොහොමද කියලා.
මේ මිනිස්සේ මොකද්ද කියපු අනාවැකියක් තියෙන මේ වෙනකොට සාර්ථක වෙච්ච මං කියපු අනාවැකිය මෛත්‍රීපාල දින්නවා කියන එක කොපි කරලා කියපු එක විතරයි. ඒ අරෙන්න කොහෙද මෙයා අනාවැකියක් කියලා තියෙන්නේ? මාස 6කින් මේ ආණ්ඩුව මේ පරාජයටපත් වෙනවා කිව්වා. බලේ නැතුව යනවා කිව්වා. එහෙම දෙයක් වෙලා නැහැ නේ. ඉතින් බොරුනේ කියලා තියෙන්නේ. ඒ කියපු ඒකම මේ වෙනකොට බොරු වෙලා ඉවරයිනේ. මේ පුද්ගලයා මෙහෙවන්නේ රිවිර කියන පත්තරේ නයනක රන්වැල්ල කියන මාධ්‍යවේදියා. මෙන්න මේ මාධ්‍යවේදියා තව දෙන දේශපාලන තොරතුරු මුල් කරගෙන අනාවැකි ලෙස එක එක දේවල් කියන එක මේ මිනිස්සයා කරන්නේ. මේක මලවි ප්‍රසාද් මලවිගේ මේක නම නොකිය කිව්වා මේ විකුණ ගන්න බැරි පත්තරය විකුණ ගන්න මේ දේ කරන්න කියලා. කියන්නේ බොහොම ආදරෙන් කියන්නේ පත්‍රකාරයෝද ඉන්දිකටවත් මහත්තයාවත් මේවා කරන්න කියලාද ඔබතුමා කියන්නේ? මම පැහැදිලිව මේක කියනවා. මම ඉතා පැහැදිලිව කියනවා. මොකද නොවිකිනී තිබූ පත්තරයක් ප්‍රචාරය කරන්නට කරපු මගෝඩි ව්‍යාපාරයක්. ඉතින් මේ මාධ්‍යවේදියා ස්වාධීන රූපවාහිනියටත් මෙයා එක්ක අරන් එනවා මට මුණ ගැහිලා තියෙනවා. ඉතින් මෙතන වෙන්නේ ඒකයි. යම් කිසි මාධ්‍යවේදියෙක් මෙයා පිටපස්සේ ඉඳන් මෙයා මෙහෙවන්නේ. මේ වීඩියෝ පිටේ මේක අයින් කරන්න කොහොමද CID එකටත් බැරි වෙච්ච එක. මෙයා ගැන කියන්න ගියොත් මට ඉතින් අර උඩ බලන් කෙල ගහ ගන්නවා වගේ වැඩක් නේ. අර සුමනදාස මහත්මයා ITN එකට ඇවිල්ලා ඔප්පු කරා මේ සන්නස්කලගේ ප්‍රෝග්‍රෑම් එකට ජෝතිෂය දන්නේ නැහැ කියලා. ඒ වගේ දෙයක් තමයි මට මේ පුද්ගලයා ගැන කියන්න වෙන්නේ කනකාටුවෙන් උනත්.